මෙවර සාමාන්‍ය පෙළ විභාගයේදී චිත්‍ර විෂයට පෙනී සිටින දරුවන් වෙනුවෙන් කරන ලද ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවක් මෙම වීඩියෝ එකෙන් ඉදිරිපත් වෙනවා. මෙහිදී චිත්‍ර ප්‍රශ්න පත්‍රය සකස් වෙන ආකාරය පිළිබඳව පුළුල් අවබෝධයක් ඔබට ලබා ගත හැකි වෙනු ඇත. චිත්‍රකලා විෂයට නිර්දේශිත යම් කලා නිර්මාණයක් පිළිබඳව 6 සිට 11 ශ්‍රේණි දක්වා ඔබට ඉගෙන ගන්න ලැබෙන්නේ එක් අවස්ථාවකදී පමණයි. ඒ නිසා එක් පන්තිවලදී ඉගෙනගත් කලා නිර්මාණ පිළිබඳව මතකයක් හා අවබෝධයක් ඔබට තිබේ නම් චිත්‍රකලාව ලිඛිත ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීම ඉතා පහසු බව ඔබ තේරුම් ගත යුතුයි. සාමාන්‍ය පෙළේ චිත්‍රකලා ප්‍රශ්න පත්‍රවලට ලකුණු ලැබෙන පිළිවෙල පිළිබඳවත් ඔබගේ අවධානය යොමු විය යුතුයි. චිත්‍රකලාව එක ලිඛිත ප්‍රශ්න පත්‍රයයි. එයට ප්‍රශ්න 40ක් ඇතුළත් වෙනවා. ප්‍රශ්නයකට ලකුණු බැගින් ලකුණු 40ක් හම්බ වෙනවා. කාලය පැය එකක් ලැබෙනවා. චිත්‍රකලාව දෙක පත්‍රය ද්‍රව්‍ය බලා ඇඳීම කොටසයි. කාලය පැය 2යි. එයට ලකුණු 30ක් ලැබෙනවා. චිත්‍රකලාව 3 පත්‍රය සඳහා මාතෘකා වර්ග 3ක් තිබෙනවා. ප්‍රකාශන චිත්‍ර, මෝස්තර චිත්‍ර හා ග්‍රැෆික් චිත්‍ර වශයෙන්. ඔබ තෝරා ගන්නා එක් කොටසකින් එක චිත්‍රයක් ඇඳිය යුතුයි. කාලය පැය 2ක් ලැබෙනවා. ලකුණු 30ක් ලබාගත හැකියි. මේ වීඩියෝ එක මගින් සාකච්ඡාවට ලක් කරන්නේ ලිඛිත ප්‍රශ්න පත්‍රය පිළිබඳව පමණයි. පළමු වන ප්‍රශ්න පත්‍රයට ලැබෙන ප්‍රශ්න 40 ප්‍රශ්න 5 බැගින් කොටස් කරලා තමයි සකස් කරලා තියෙන්නේ. පසුගිය වසර කිහිපයකදීම ප්‍රශ්න පත්‍රයේ මුල් ප්‍රශ්න 5 සකස් කරලා තිබුණේ ඔබ ඉහළ පන්තිවලදී ඉගෙනගත් කලා නිර්මාණ ඇසුරින්. පළමුව ඔබ මේ ප්‍රශ්නයේ පොදු උපදෙස් කොටස කියවිය යුතුයි. පහත සඳහන් ඡායාරූපය ඇසුරු කරගෙන අංක 1 සිට 5 තෙක් ප්‍රශ්නවල හිස්තැන් පුරවන්න. ඊළඟට ඔබ ඡායාරූපයේ තියෙන නිර්මාණය ඉතා නිවැරදිව හඳුනාගත යුතුයි. මොකද ඒ ඇසුරෙන් තමයි ප්‍රශ්න සියල්ල අහලා තියෙන්නේ. මේ රූපය ඔබ හඳුනාගත්තද? මේ ඉසුරුමුණිය විහාරයේ ගල් කැටයමක්. පළමු වන ප්‍රශ්නයෙන් අහන්නේ මෙම නිර්මාණය අයත් යුගය. ඉසුරුමුණිය විහාරයේ ඉදි වුණේ අනුරාධපුර යුගයේදී කැටයම් නිර්මාණය වුණත් ඒ යුගයේදීම තමයි. දෙවෙනි ප්‍රශ්නයෙන් අහලා තියෙන්නේ මෙම කැටයම නිර්මාණය කළ ශිල්ප ක්‍රමය. කළුගල් පුවරුවක් හාරලා කැටයමක් නිර්මාණය කරන එකට අපි කියන්නේ නෙලීම කියලා. නමුත් ඒ වචනය මේ ප්‍රශ්නයේම තිබෙනවා. එතකොට මේ හිස්තැනට යෙදිය යුතු වචනය කුමක්ද? මේ කැටයමේ රූප ටිකක් මතු කරලා තිබුණා නම් අපි කියන්නේ අල්ප උන්නත නෙලීමක් කියලා. මේ කැටයමේ රූප භාගයක් පමණ මතු කරලා තිබෙන නිසා අර්ධ උන්නත කියන වචනය තමයි හිස්තැනට යෙදිය යුත්තේ. 3 ප්‍රශ්නයෙන් අහන්නේ මේ කැටයමේ නම. මේ කැටයම නම් කරලා තියෙන්නේ රජ පවුල නමින්. 4 මේ කැටයමට ඉන්දියාවේ ගුප්ත යුගයේ කලා නිර්මාණවල ආభాෂයක් ලැබී ඇතැයි සැලකෙනවා. 5 ප්‍රශ්නයෙන් මේ කැටයම පිළිබඳව සෙනරත් පරණවිතාන මහතාගේ මතය අහනවා. මෙයින් දුටුගැමුණු රජු සාලිය හා අශෝකමාලා හමු වූ අවස්ථාවක් නිරූපණය වෙන බව තමයි මතයක් විදියට පරණවිතාන මහතා ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ මතය අනුව තමයි මේ කැටයම රජ පවුල කියලා නම් කරලා තියෙන්නේ. ප්‍රශ්නය අහලා තියෙන ආකාරයට වචන 2-3කින් පිළිතුරු ලියන්න. චිත්‍ර ප්‍රශ්න පත්‍රයේ ඊළඟ ප්‍රශ්න 5 කෙටි පිළිතුරු සැපයීම සඳහා වෙන් කරලා තියෙනවා. 6 සිට 11 ශ්‍රේණිය දක්වා ඕනෑම පාඩමකදී ඉගෙනගත් කරුණු ඍජුවම මෙම ප්‍රශ්න 5ට ඇතුළත් වෙන බව ඔබ තේරුම් ගන්න. මේ තියෙන්නේ එහෙම ආව ප්‍රශ්න 5ක්. මෙම ප්‍රශ්නවලට ඍජුව පිළිතුරු සැපයීමට නම් ප්‍රශ්නවලින් අහලා තියෙන දේ ඔබ හොඳින් තේරුම් ගත යුතුයි. මුල් ප්‍රශ්නය බලන්න. ඉස්ලාම් පල්ලියේ දෙපස ඉදිකර ඇති කුළුණු හඳුන්වන්නේ කුණ නමකින්ද? ඉස්ලාම් පල්ලියක ඇති විශේෂ ගෘහ නිර්මාණ ලක්ෂණ වලින් එකක් ලෙස තමයි මෙම කුළුණු වර්ගය හඳුන්වන්නේ. රූපය නිරීක්ෂණය කරලා හඳුනා ගන්න. 7 වෙනි ප්‍රශ්නයෙන් අහලා තියෙන්නේ
අනුරාධපුරයේ අභයගිරි ස්තූපයේ ඉදිරියේ ඇති බහිරව මුරගල් දෙක පිළිබඳවයි. මේ මුරගල් දෙකෙන් නිරූපණය වෙන්නේ කුවේර සංකල්පය හා බැඳුණු සංකනිධි හා පද්මනිධි යන බහිරවයන් දෙදෙනා ලෙසයි සැලකෙන්නේ. මේ දෙදෙනා හඳුනා ගන්නත් අමාරු නෑ. සංකනිධි බහිරව මුරගලේ හිසෙහි අග්ගෙඩියක රූපයක් නිරූපණය වෙනවා. පද්මනිධි බහිරවරුවේ හිසෙහි පද්මයක රූපයක් නිරූපණය කරනවා. ඊළඟ 8 ප්‍රශ්නයෙන් අහලා තියෙන්නේ ඉහළ පන්තිවලදී ඉගෙන ගන්නා ඉතාලියේ පුනර්ජීවන යුගයේ චිත්‍රයක් ගැන. මේ තියෙන්නේ එතන්ස් ගුරුකුලය නම් චිත්‍රයයි. මේ ලෝක ප්‍රසිද්ධ චිත්‍රය ඇඳලා තියෙන්නේ රෆායෙල් සැන්තියෝ නම් චිත්‍ර ශිල්පියා විසින්. 9 ප්‍රශ්නය යාපනයේ ඉනුවිල් පරරාසසේකර පිල්ලයාර් කෝවිලෙහි ඇති චිත්‍රයක් පිළිබඳවයි. මේ තියෙන්නේ චිත්‍රය ඇතා වල්ලිව එලවාගෙන යාම ලෙස නම් කරලා තියෙනවා. කෝවිලේ ඇති චිත්‍ර අතරින් එකක්. පෙරියතම්බි සුබ්‍රමණියම් ශිල්පියාගේ නිර්මාණයක්. 10 ප්‍රශ්නය ශිවගේ තාණ්ඩව නර්තන විලාසය දැක්වෙන ප්‍රතිමාවේ ඇති වාමන රූපයෙන් සංකේතවත් වන්නේ කුමක්ද? මොකද්ද මේ ප්‍රතිමාව? මේ ප්‍රතිමාව තමයි නටරාජ ප්‍රතිමාව. ශිව දෙවියන්ගේ නර්තනයක් පෙන්වන ප්‍රතිමාවක්. ශිව දෙවියන්ගේ දකුණු කකුලට පෑගී සිටින වාමන රුවෙන් අවිද්‍යාව මැඩ පැවැත්වීම සංකේතවත් වන බව තමයි පැවසෙන්නේ. එතකොට වාමන රූපයෙන් සංකේතවත් වන්නේ කුමක්ද? ඒක තමයි අවිද්‍යාව. මේ නටරාජා පිළිමය කියන්නේ Hindu ආගමික පිළිම අතර සුවිශේෂ පිළිමයක්. මේකේ සංකේත විශාල ප්‍රමාණයක් තියෙනවා. අදහස් විශාල ප්‍රමාණයක් තියෙනවා. මේවා හොඳින් අධ්‍යයනය කළොත් ඔබටත් බොහෝ දේවල් වටහා ගැනීමට පුළුවන් වේවි. චිත්‍ර ප්‍රශ්න පත්‍රයේ ඊළඟ ප්‍රශ්න 5 සකස් වෙලා තියෙන්නේ ප්‍රශ්නයට අදාළව දී ඇති පිළිතුරු අතරින් වඩාත් නිවැරදි පිළිතුර තෝරා ඊට යටින් ඉරක් ඇඳීමටයි. වඩාත් නිවැරදි පිළිතුර තෝරන්න කිව්වාම පිළිතුරු අතර නිවැරදි පිළිතුරු කිහිපයක් තිබිය හැකි බව ඔබ මතක තබා ගත යුතුයි. මේ සඳහා විෂයානුබද්ධ දැනුම හා අවබෝධය වගේම තර්කානුකූල වීමත් අවශ්‍යයි. දැන් අපි බලමු ප්‍රශ්න පත්‍රයක මේ ප්‍රශ්න 5 ඇවිත් තියෙන්නේ කොහොමද කියලා. 11 ප්‍රශ්නේ බලන්න. හිසෙහි සිරස්පතක් දක්නට ලැබෙන අනුරාධපුර යුගයට අයත් බුදු පිළිමේ වනුයේ. පිළිතුරු ලෙස අනුරාධපුර යුගයට අයත් බුදු පිළිම 4ක් දීලා තිබෙනවා. සමාධි බුදු පිළිමය, තොලවිල බුදු පිළිමය, පන්කුලිය බුදු පිළිමය හා අවකන බුදු පිළිමය. සිරස්පත කියන්නේ මොකක්ද කියලා දන්නවනම් මේකට පිළිතුරු සොයාගත හැකියි. අනුරාධපුර යුගයේ නිර්මාණය වූ බුදු පිළිමවල සිරස්පත දක්නට නැහැ. නමුත් අවකන බුදු පිළිමේ සිරස්පතක් යොදලා තියෙනවා. එය පසුකාලීනව සවිකල එකක් බව තමයි පිළිගන්නේ. ඊළඟ ප්‍රශ්නය එම් සාර්ලිස් ශිල්පියාගේ සිදුහත් කුමරු හා මව් බිසව දැක්වෙන සිතුවම පිළිබඳවයි. ඔබ දන්නවා එම් සාර්ලිස් ශිල්පියාගේ චිත්‍රවල බටහිර ස්වභාවිකවාදී චිත්‍ර කලාවේ ආభాෂයක් දකින්න ලැබෙනවා කියලා. ඒ වගේම එම් සාර්ලිස් විසින් චිත්‍රයට නගන ලද බුද්ධ චරිතයේ සිදුවීම් ලිතෝ ක්‍රමයට මුද්‍රණය කරලා බෞද්ධයන් අතර බෙදා හැරීමෙන් බෞද්ධ චිත්‍ර කලාවට නව ප්‍රබෝධයක් ඇති වුණා කියලා. පිළිතුරු අතරින් 1 හා 4 පිළිතුරු දෙකම හරි වගේ නේද? මේ මූලික තොරතුරු දෙකටම ගැලපෙන විදිහට පිළිතුර තෝරගන්න පුළුවන්ද කියලා බලන්න. 13 ප්‍රශ්නය පොළොන්නරුව උත්තරාරාමේ හිටි පිළිමේ පිළිබඳවයි. මෙහි පිළිතුරු 4ක් කියවලා බලමු. 1. තිවංක ඉරියව්වෙන් වැඩ සිටින ස්වරූපයෙන් නෙලා ඇති පිළිමයකි. 2. පොළොන්නරු යුගයේ නෙළන ලද ස්වභාවික පිළිම අතර ශ්‍රේෂ්ඨ නිර්මාණයකි. 3. තාත්වික ස්වරූපයෙන් නෙළන ලද පිළිමයකි. 4. පොළොන්නරු යුගයේ පිළිම වලට බොහෝ සෙයින් සමානකම් දක්වන මතභේදයන්ට තුඩු දී ඇති පිළිමයකි. මෙහි ස්වභාවික පිළිම හා තාත්වික ස්වරූපයෙන් කියන වචන තියෙන පිළිතුරු ඉවත් කරමු. මොකද ගල් විහාරයේ පිළිම ස්වභාවික ස්වරූපය නිරූපණය නොවන නිසා. 4 වෙනි පිළිතුරෙහි ඊතරම් තර්කානුකූල බවක් නැහැ.
මතභේදයන්ට තුඩු දී ඇති පිළිමයකි කියලා තිබුණට දැන් මේ පිළිමය පිළිබඳ මතභේද නැහැ. ඒ නිසා මෙහි වඩාත් නිවැරදි පිළිතුර විදියට හඳුනාගත හැක්කේ පළමුවෙනි පිළිතුරයි. 14 ප්‍රශ්නය මහනුවර යුගයේ චිත්‍රකලාව පිළිබඳව. ඔබ මේ දකින්නේ මහනුවර දෙගල්දොරුව විහාරයේ විස්සන්තර ජාතක කතාවේ කොටසක්. මහනුවර යුගයේ චිත්‍රකලාවේ තියෙන්නේ විහාරයේ බිත්ති තීරුවලට බෙදලා කතාවක් එක දිගට ගලා යනසේ ඇඳීමේ ක්‍රමයක්. ඒකට කිව්වේ අකණ්ඩ කතන ක්‍රමය කියලා. චිත්‍රවල ස්වභාවික ලක්ෂණ නැහැ. මෙම මහනුවර යුගයේ චිත්‍රකලාව උඩරට ප්‍රදේශවලින් ආරම්භ වෙලා පසුව පහතරට ප්‍රදේශවලටත් ව්‍යාප්ත වුණා. ඊළඟට ඔබ දකින චිත්‍රය ගාල්ල කතලුව විහාරයේ චිත්‍රයක්. එකම කලා සම්ප්‍රදායක් වුණාට පහතරට ප්‍රදේශවලදී මෙම චිත්‍රකලාවේ සවිස්තරාත්මක බව හා සැරසිලි යෙදීම බහුලව සිදු වෙලා තිබෙනවා. මේ මූලික තොරතුරු අනුව නිවැරදි පිළිතුර මොකක්ද කියලා ඔබටත් තෝරා ගන්න පුළුවන්. 15 ප්‍රශ්නයේ තියෙන්නේ සංසන්දනාත්මක තේරීමක්. ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් සිතුවම් වලට වඩා යුරෝපයේ ප්‍රාග් ඓතිහාසික ලෙන් සිතුවම් 1. ප්‍රාථමික ස්වරූපයේ හැඩතල වලින් යුක්තයි. 2. අඳුරු හා උසින් වැඩි ලෙන් තුල සිතුවම් කර ඇත. 3. තාත්විකත්වයට සමීපව සිතුවම් කර ඇත. 4. වර්ණ වැඩි සංඛ්‍යාවක් භාවිතයෙන් නිර්මාණය කර ඇත. දැන් අපි බලමු සංසන්දනය කරලා. මේ තියෙන්නේ ලංකාවේ තන්තිරිමලේ දොරවක හා බිල්ලෑව කියන ගල් ගුහාවල ඇති ප්‍රාග් ඓතිහාසික චිත්‍ර කීපයක්. ඊළඟට ඔබ දකින්නේ යුරෝපයේ ඇල්ටමීරා හා ලැස්කෝ ගුහාවල ප්‍රාග් ඓතිහාසික චිත්‍ර කිහිපයක්. ලංකාවේ ඇති චිත්‍රවල වර්ණ ඉතිරි වී නැහැ. රූපවල ඇත්තේ ස්වභාවික බවක් නොව සංකේතාත්මක බවක්. යුරෝපීය ප්‍රාග් ඓතිහාසික චිත්‍රවල දකින්න ලැබෙන්නේ තාත්වික ස්වරූපයක්. ඒ කියන්නේ ස්වභාවික ලක්ෂණවලට සමීප බවක්. සත්ව රූප හා ඉරියව් ඇඳලා තියෙන ආකාරයෙන් ඔබටත් එය තේරුම් ගත හැකියි. දැන් ඔබ පිළිතුර තෝරා ගන්න. චිත්‍ර ප්‍රශ්න පත්‍රයේ අමාරුම ප්‍රශ්න පහ තමයි මේ. චිත්‍ර විශේෂදී භාවිත වන විශේෂ වචනවල අර්ථය පැහැදිලි වනසේ වාක්‍යයක් බැගින් තිත් තිරමත ලිවිය යුතුයි. මෙහිදී වචනවල අර්ථ හොඳින් පැහැදිලි කළ යුතුයි. 16 ප්‍රශ්නය. පර්යාවලෝකය. මොකද්ද මේ පර්යාලෝකය කියන්නේ? මේ ඡායාරූපේ බලන්න. ළඟ තිබෙන වස්තුන් විශාලවත්, ඈත තිබෙන වස්තුන් කුඩාවටත් පේන එක තමයි පර්යාලෝකය නමින් හඳුන්වන්නේ. 17. H.A. කරුණාරත්න. කවුද මේ H.A. කරුණාරත්න කියන්නේ? ප්‍රසිද්ධ ලාංකික නූතන චිත්‍ර ශිල්පියෙක්. ඔබට මලක සුවඳ අඳින්න පුළුවන්ද? ඔබට ඒක බැරි වුණාට මේ ශිල්පියාට නම් ඒක පුළුවන්. ඔහුගේ චිත්‍රවල රූප අඩුයි. වර්ණ වලින් කෙරෙන හැඟීම් ප්‍රකාශනයක් තමයි වැඩිපුර දක්නට ලැබෙන්නේ. සඳපායා නම් තෙල් සායම් චිත්‍රය නිර්මාණය කළ ශිල්පියා මොහුයි. 18. ගෝපුරම් ලෙස හඳුන්වන්නේ හින්දු කෝවිල්වල තිබෙන ගෘහ නිර්මාණ අංගයක්. මේ පින්තූරයේ තිබෙන්නේ යාපනයේ නල්ලූර් කෝවිල. එහි ගෝපුරම් නම් අංගය හඳුනා ගන්න. 19. සංගත වර්ණ. වර්ණ පාඩමේදී ඉගෙන ගන්නා දෙයක්. එකිනෙක ළඟ තිබෙන විට එකිනෙක ගැළපෙන වර්ණ සංගත වර්ණ නමින් හැඳින්විය හැකියි. එකම පවුලේ වර්ණ නමිනුත් හඳුන්වනවා. එකම ගති ලක්ෂණ ඇති වර්ණ කියලත් හැඳින්විය හැකියි. වර්ණ චක්‍රයෙන් මේ පිළිබඳව යම් අවබෝධයක් ඔබට ලබා ගත හැකියි. රතු වර්ණයට සංගත වර්ණ ඒ දෙපැත්තෙන් පිහිටන ආකාරය බලන්න. ඊළඟ ප්‍රශ්නය. අල්ලියාදු. මේ නම භාවිත වෙන්නේ විස්මුහුණු නිර්මාණයේදී. විස්මුහුණක් නිර්මාණයේ පියවර කිහිපයක් තිබෙනවා. එහි අවසානයේ වර්ණ කිරීමට පෙර විස්මුහුණ මත මුලින්ම ගාන ආලේපය තමයි අල්ලියාදු නමින් හඳුන්වන්නේ. චිත්‍ර ප්‍රශ්න පත්‍රයේ තවත් ප්‍රශ්න පහක් සකස් වෙන්නේ මේ විදිහටයි. මේ තියෙන්නේ පින්තූර ගැලපීමක්. දී ඇති රූප සටහන් වලට සමීප සම්බන්ධතාවක් දක්වන රූප සටහන
ඉදිරියේ ඇති ABCDE යන රූප සටහන් අතුරෙන් තෝරා එහි අක්ෂරය තිත්තිර මත ලියන්න. ඔබ කුඩා පන්තිවලදී පින්තූර ගලපා තිබෙනවා ඔබට මතක ඇති. මේකත් ඒ වගේ ගැලපීමක් තමයි. ඒත් මේ ගැලපීම නම් ඒ වගේ සරලව කරන්න බෑ. මේ පින්තූර වලින් නිරූපණය වෙන්නේ මොනවද? ඒ නිර්මාණ පිළිබඳව මූලික මතකයක්, දැනුමක් හා අවබෝධයක් ඔබට තිබිය යුතුයි. ඒ වගේම ඔබගේ තර්කානුකූල බුද්ධියත් මේ සඳහා අවශ්‍යයි. ඔබට වඩාත් හොඳින් මතක තිබෙන පින්තූර වලින් පටන් ගන්න. අපි හිතමු මේ රජපෞල නම් මූර්තිය ඔබට මතකයි කියලා. මෙය ලෝක ප්‍රසිද්ධ මූර්තියක්. අපි 11 පන්තියේදී මේ මූර්තිය ගැන ඉගෙන ගන්නවා. හෙන්රි මුව නම් ඉංග්‍රීසි ජාතික මූර්ති ශිල්පියෙකුගේ නිර්මාණයක්. ඒ ශිල්පියාගෙම තවත් මූර්තියක් තමයි ඒ අක්ෂරයෙන් දැක්වෙන්නේ. ඔහුගේ මූර්තිවල ඇති සරල හැඩතල පිළිබඳ අවබෝධයක් ඔබට තියෙනවා නම් එම රූප දෙක ගලපා ගන්න ඔබට පහසු වෙනවා. ඊළඟට තිබෙනවා ලෝක ප්‍රසිද්ධ චිත්‍රයක්. ඔබට මේ චිත්‍රය මතකද? පැබ්ලෝ පිකාසෝ නම් ස්පාඤ්ඤ ජාතික චිත්‍ර ශිල්පියා විසින් අඳින ලද අවිග්නොන්හි යුවතියෝ ලෙස නම් කර ඇති චිත්‍රය. 1907 දී පමණ එළිදැක්වුණු චිත්‍රයක්. ලෝකයට නව කලා ශෛලියක් හඳුන්වා දුන් චිත්‍රයක් ලෙස සැලකෙනවා. ගණිකවාදය කියන චිත්‍රකලා ශෛලිය. පිකාසෝගේ ප්‍රකාශනය හරිම වෙනස්. මානවරූප කෑලිවලට කැඩුව ස්වරූපයක් දකින්න තිබෙනවා. ඔහුගේම තවත් ලෝක ප්‍රසිද්ධ චිත්‍රයක් අනිත් පැත්තේ තිබෙනවා. මේ චිත්‍රය මතකද? යුද්ධය තෙමා කරගත් ගුවර්නිකා චිත්‍රය. ඇත්තටම මේ ගැලපීම කරන්න නම් මේ චිත්‍ර පිළිබඳව යම් හැදෑරීමක් වගේම අවබෝධයකුත් ඔබට තිබිය යුතු වෙනවා. තවත් ලෝක ප්‍රසිද්ධ නිර්මාණයක් තමයි මේ ඉන්දියාවේ සාංචි ස්තූපය හා තොරණ. සාංචි ස්තූපයේ තිබෙන තොරණක රූපයක් මෙහි අනිත් පැත්තේ රූපයක තිබෙනවා. මේ ඓතිහාසික නිර්මාණය පිළිබඳව යම් හැදෑරීමක් කරලා තිබෙනවා නම් මේ ගැලපීමත් ඔබට අමාරු වෙන්නේ නැහැ. 24 රූපයේ තිබෙන්නේ සන්නිදර්ශන චිත්‍රයක්. ඔබ ඉහළ පන්තිවලදී මේ පාඩම ඉගෙන ගන්නවා. කතන්දර පොත්වල ඇතුළු පිටු සරසලා තිබෙන චිත්‍ර සන්නිදර්ශන චිත්‍ර විදියට හැඳින්විය හැකියි. මේ රූපයේ තිබෙන්නේ වෛතීසවරම් ශිව සුබ්‍රමණියම් ශිල්පියා විසින් නිර්මාණය කළ ඔත් පීඨකවරයක චිත්‍රයක්. අනික් පසින් තිබෙන්නේ සුමන දිසානායක ශිල්පියා විසින් අඳින ලද චිත්‍රයක්. මේ ශිල්පීන් දෙදෙනාම වඩාත් ප්‍රසිද්ධ වූයේ සන්නිදර්ශන චිත්‍ර ශිල්පීන් විදියට. මේ පිළිබඳව ඔබට අවබෝධයක් තිබේද? ඉතිරි වෙන රූප දෙක ඒ මාක් ශිල්පියා විසින් නිර්මාණය කළ මූර්තියක් හා චිත්‍රයක්. මේ තියෙන්නේ මිනිසා හා බල්ලන් ලෙස නම් කළ මූර්තිය. අනික් පැත්තේ තියෙන්නේ ඒ මාක් ශිල්පියා විසින්ම නිර්මාණය කළ සකුන්තලා ලෙස නම් කළ චිත්‍රයයි. එක් ශිල්පියෙකුගේ මූර්තියක් හා චිත්‍රයක්. මේ ගැලපීම සඳහා මේ නිර්මාණ පිළිබඳ මතකයක් තිබිය යුතු වෙනවා. මේ චිත්‍ර ප්‍රශ්න පත්‍රයේ ඊළඟ ප්‍රශ්න 5 සකස් කරලා තියෙන්නේ වාක්‍යවල හිස්තැන් පිරවීමට. අංක 26 සිට 30 තෙක් දී ඇති එක් එක් වාක්‍යයෙහි හිස්තැනට සුදුසු වචනය හෝ වචන යොදා සම්පූර්ණ කරන්න. මේ ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමට නම් චිත්‍ර විෂයේදී ඉගෙනගත් විවිධ කලා නිර්මාණ පිළිබඳව දැනුම හා අවබෝධය අවශ්‍ය වෙනවා. 26 ප්‍රශ්නය. මහනුවර යුගයේ සිතුවම් සම්ප්‍රදායට අයත් ඇලි ඇතු දන් දීම චිත්‍රය ලෙන් විහාරයක් වන හිස්තැනක් රජමහා විහාරයේ දක්නට ලැබේ. ඇලි ඇතු දන් දීම කියන්නේ මෙන්න මේ චිත්‍රයයි. මේ චිත්‍රය ඉතා ප්‍රසිද්ධ චිත්‍රයක්. විස්සන්තර ජාතක කතාවේ එන විස්සන්තර රජු තම ඇත් පන්තියේ නායක ඇතා වූ සුදු ඇතාව දන් දෙන අවස්ථාව මෙහි දක්වලා තිබෙනවා. 27 ප්‍රශ්නය. ග්‍රීක හෙලනිස්ටික් යුගයට අයත් වීනස් දි මේලෝ ප්‍රතිමාව හිස්තැනක් ශිල්පියාගේ අග්‍රගණ්‍ය කලාකෘතියකි. මෙන්න මේ ප්‍රතිමාව තමයි වීනස් ඩි මේලෝ ප්‍රතිමාව. ග්‍රීසියේ මේලෝ නම් දූපතකින් සොයාගත් මූර්තියක්. ග්‍රීක ශ්‍රේෂ්ඨාචාරයේ අවසාන කාලයේ වූ හෙලනිස්ටික් යුගයේදී තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. නිර්මාණ ශිල්පියා ලෙස සැලකෙන්නේ
ඇලෙක්සැන්ඩ්‍රෝස් නම් ශිල්පියෙක්. ග්‍රීක ශිෂ්ටාචාරයේදී ආදරයේ දෙවඟන ලෙස හැඳින්වුවේ වීනස් දෙවඟනයි. 28 ප්‍රශ්නය. ලාක්ෂා කාර්මිකයින් විසින් භාවිතා කරන එක් ශිල්ප ක්‍රමයක් පට්ටල් වැඩ යනුවෙන් හැඳින්වෙන අතර අනෙක් ශිල්ප ක්‍රමය හිස්තනක් යනුවෙන් හැඳින්වේ. ලාක්ෂා කියන්නේ ලංකාවේ පාරම්පරිකව පැවතෙන ජන කලා කර්මාන්තයක්. ලාකඩ යොදාගෙන දැව භාණ්ඩ අලංකාර කිරීම තමයි මෙහිදී සිදුවෙන්නේ. මෙහිදී ප්‍රධාන ශිල්ප ක්‍රම දෙකක් භාවිතා වෙනවා. එකක් තමයි පට්ටල් වැඩ. දැව භාණ්ඩය ලියවන පට්ටලයට යොදලා ලාකඩ ආලේප කරමින් අලංකාර කිරීම. අනෙක් එක තමයි නියපොතු වැඩ. ලාක්ෂා කෙඳි දැව භාණ්ඩ මත ඇලවීමේදී යොදා ගන්නා ක්‍රමයක්. 29 ප්‍රශ්නය. කොළඹ රාජකීය විද්‍යාලයේ නව රඟහලේ දක්නට ලැබෙන බිතු කැටයම හිස්තැනක් ශිල්පියා විසින් නිර්මාණය කරන ලද්දකි. රාජකීය විද්‍යාලයේ නාට්‍ය ශාලාවේ බිත්තියක තිබෙන මෙම කැටයම නිර්මාණය කළේ තිස්ස රණසිංහ නම් ලාංකික මූර්ති ශිල්පියා විසින්. ලංකාවේ නාට්‍ය කලාවේ ඉතිහාසය පෙන්눔 කරන කැටයමක්. 30 ප්‍රශ්නය. ඉන්දියාවේ අජන්තාවේ දක්නට ලැබෙන පද්මපාණි බෝසත් රූපයට සමානකම් දක්වන රූපයක් පොළොන්නරුවේ තිවංක පිළිමගෙයි හිස්තනක් චිත්‍රාවලිය තුළින් හමුවෙයි. පද්මපාණි බෝසත් රූපය කියන්නේ ඉන්දියාවේ අජන්තා විහාරයේ අංක 1 ලෙන තුළ ඇති චිත්‍රයක රූපයක්. මෙයින් සිදුහත් කුමරු නිරූපණය වන බවයි සැලකෙන්නේ. මෙහි ගැඹුරු හැඟීම් ප්‍රකාශනයක් තිබෙනවා. මේ රූපයේ ඉරියව්වට තරමක් සමාන රූපයක් පොළොන්නරුවේ තිවංක පිළිමගේ චිත්‍ර අතර තිබෙනවා. ඒ රූපය තියෙන්නේ තිවංක පිළිමගෙයි දේවාරාධනාව නමින් නම් කර ඇති චිත්‍රය තුලයි. චිත්‍ර ප්‍රශ්න පත්‍රයේ තවත් ප්‍රශ්න 5ක් සකස් වෙන්නේ මේ විදියට. දී ඇති ඡායාරූප හඳුනාගෙන මෙම ප්‍රශ්න වලට පිළිතුරු සැපිය යුතුයි. මිනිස් ඉතිහාසයේ එක් කාලවකවානු වලදී මිනිසා විසින් නිර්මාණය කරන ලද සුවිශේෂී කලාත්මක නිර්මාණ කිහිපයක් මේ ප්‍රශ්න 5ට ඇතුළත් වෙනවා. මිනිස් ඉතිහාසයේ සුවිශේෂී නිර්මාණ අපි විද්‍යාවටත් ඉගෙන ගන්නවා. සමාජයේ පැවැත්මට හා දියුණුවට මිනිසා විසින් එක් කාලවලදී නිර්මාණය කරගත් විද්‍යාත්මක නිමවුන් පිළිබඳව. ඒවා පිළිබඳව හැඟීමක් අවබෝධයක් ඔබට නැහැ කියන්නේ මිනිස් ඉතිහාසයේ ගමන් මඟ පිළිබඳව ගරුත්වයක් හා අවබෝධයක් ඔබට නැහැ කියන එකයි. මිනිස් ඉතිහාසයේ එක් කාලවකවානු වලදී බිහි වූ කලාත්මක නිර්මාණත් ඒ වගේම තමයි. ඒවා නිර්මාණයටත් විශේෂ විද්‍යාත්මක දැනුමක් හා තාක්ෂණයක් වගේම මිනිසාගේ සෞන්දර්යාත්මක අදහස් භාවිත වෙලා තියෙනවා. එම නිර්මාණ පිළිබඳව දැනුමක් හා අවබෝධයක් ඔබට තිබෙනවද? ඡායාරූපයක් දීලා තියෙන්නේ ඒ නිර්මාණ ඔබ නිවැරදිව හඳුනා ගන්නවද කියලා බලන්න. 31 ප්‍රශ්නය බලමු. F අක්ෂරයෙන් දැක්වෙන හරප්පාවෙන් හමු වූ නලගන රුව නිර්මාණය කර ඇති මාධ්‍යය කුමක්ද? නලගන රුව කියන්නේ මොකක්ද? මේ මූර්තිය හමු වූ හරප්පාව තියෙන්නේ කොහෙද? මේක හොයන්න අපිට මානව ඉතිහාසයේ ඈත කාලයකට යන්න සිද්ධ වෙනවා. මිනිස් ඉතිහාසයේ විශේෂතම කාල පරිච්ඡේදයක් තමයි සතුන් දඩයම් කරමින් වනාන්තරවල ජීවත් වූ මිනිසා ක්‍රමයෙන් ගංගා නිම්නවල පදිංචි වූ කාල පරිච්ඡේදය. ඒකට අපි කියන්නේ මානවයන් ශිෂ්ටාචාරගත වුණා කියලා. පුරාවිද්‍යාත්මක ගවේෂණයන්ට අනුව එවැනි ශිෂ්ටාචාර 4ක තොරතුරු ඔබ ඉතිහාස පාඩම්වලදී ඉගෙන ගන්නවා. එයින් එකක් තමයි ඉන්දු නිම්න ශිෂ්ටාචාරය කියලා හඳුන්වන්නේ. මේ ඉන්දු නිම්න ශිෂ්ටාචාරය ගොඩනැගිලා තිබුණේ වර්තමාන පාකිස්තානය හරහා ගලා බසින ඉන්දු ගංගාව ආශ්‍රිත පහත් ප්‍රදේශවල ක්‍රිස්තු පූර්ව 3000ටත් එහා කාලයක සිට. පසුගිය සියවසේදී පුරාවිද්‍යා ගවේෂණයන්ට ලක් වූ මේ ප්‍රදේශයෙන් ඉන්දු නිම්න ශිෂ්ටාචාරයට අයත් විධිමත් ලෙස නිර්මාණය වූ නගර දෙකක නටබුන් සොයාගන්නවා. මොහෙන්ජෝදාරෝ හා හරප්පා කියලා හඳුන්වන්නේ ඒ නගර දෙක. හරප්පා නගරයේ කැණීම්වලදී තමයි මේ කුඩා මූර්තිය හමු වෙන්නේ. අඟල් 4.5ක් පමණ උස කුඩා මූර්තියක්. නමුත් මේ මූර්තිය හමුනාම පුරාවිද්‍යාඥයෝ විස්මයට පත් වෙන්නේ නැති.
මොකද මේ මූර්තිය හදලා තියෙන්නේ ලෝකඩ වලින් නිසා. ලෝකඩ කියන්නේ ලෝහ දෙකක් එකතු කරලා හදාගන්න තවත් ලෝහයක්. ඉන්දු නිම්න වැසියන් ලෝහ වාත්තු කිරීමේ විද්‍යාව දැන සිටි බවට මෙය කදිම සාක්ෂියක්. 32 ප්‍රශ්නය. G අක්ෂරයෙන් දැක්වෙන මිසර ප්‍රතිමාවක් වන මෙය හැඳින්වෙන්නේ කිනම් නමකින්ද? මිසර ශිෂ්ටාචාරය ලෝකයේ පැරණිම ශිෂ්ටාචාරවලින් එකක්. අප්‍රිකා මහද්වීපයේ නයිල් ගංගාව ආශ්‍රිත නිම්නයේ ක්‍රිස්තු පූර්ව 3000 පමණ ඈත කාලයේදී බිහි වූ ශිෂ්ටාචාරයක්. ලෝක ප්‍රසිද්ධ දෙවන්ත පිරමීඩ ඉදිකර ඇත්තේ මිසරේ පාලනය කළ පාරාවෝ රජවරුන් විසින්. මිසර ශිෂ්ටාචාරයේ පැරණිම යුගය ප්‍රසිද්ධ වුණේ පිරමීඩ ඉදි වූ යුගයක් විදියට. මේ පිරමීඩ තුල විවිධ වස්තු සම්භාරයන් වගේම චිත්‍ර මූර්ති කැටයම් ආදියත් නිර්මාණය කරලා තිබුණා. මෙම මූර්තියත් මිසරයේ සක්කාරා ප්‍රදේශයේ පිරමීඩයකින් හමු වූ මූර්තියක්. මෙය හඳුන්වා තියෙන්නේ ස්ක්‍රයිබ් නමින්. සිංහලෙන් හඳුන්වන්නේ ලේකම්වරයා නමින්. 33 ප්‍රශ්නය. H අක්ෂරයෙන් දැක්වෙන ලංකාතිලක විහාරයේ නිර්මාණ ශිල්පියා කවුරුන්ද? ලංකාතිලක විහාරය කියන්නේ ගම්පල යුගයේ 4 වන බුවනෙක්බාහු රාජ්‍ය කාලයේදී ඉදිකළ ඉතා අලංකාර බෞද්ධ විහාරයක්. මේ විහාරයේ විශේෂත්වය වන්නේ බුදු පිළිමය තැන්පත් කර ඇති ගර්භගෘහය වටා දේව පිළිම සහිත පිළිම ගෙවල් 5කුත් ඉදි කරලා තිබීමයි. ඒ අතර Hindu ආගමික දෙවිවරුත් ඉන්නවා. ලංකාවේ වෙනත් තැනක දකින්නට නැති ආකාරයේ විහාරයක්. මේ විහාරය ඉදිකිරීම සඳහා 4 වන බුවනෙකබාහු රජුගේ ප්‍රධාන අමාත්‍යවරයා වූ සේනාධිලංකාර ඇමතිවරයා මූලිකත්වයෙන් තිබෙන බව සඳහන් වෙනවා. ධර්මකීර්ති නම් භික්ෂුන් වහන්සේ නමකගේ උපදෙස් අනුව ඉදිව්වක් බවයි දැක්වෙන්නේ. ඉන්දියාව සමග සමතකම් පැවති භික්ෂුන් වහන්සේ නමක්. ඒ සමතතාව නිසාම විය හැකි මේ ලංකාතිලක විහාරයේ ඉදි කරලා තියෙන්නේ ස්ථපති රායර් නම් දකුණු ඉන්දියානු ගෘහ නිර්මාණ ශිල්පියෙකු විසින්. 34 ප්‍රශ්නය. I අක්ෂරයෙන් දැක්වෙන චිත්‍රය කවුරුන් විසින් නිර්මාණය කරන ලද්දක්ද? මේ චිත්‍රය නම් ලෝක ප්‍රසිද්ධ චිත්‍රයක් නෙමෙයි. නමුත් ඉංග්‍රීසි පාලන සමයේදී ඉංග්‍රීසින් විසින් ලංකාවට හඳුන්වා දුන් දියසායම් මාධ්‍ය ඉතා හොඳින් ප්‍රගුණ කළ G.S. ප්‍රනාන්දු ශිල්පියාතින් නිර්මාණය වූ චිත්‍රයක්. ඔබට මතකද උළු පෝරණුව නම් දියසායම් චිත්‍රයත් G.S. ප්‍රනාන්දු ශිල්පියාගේම තමයි. 35 ප්‍රශ්නය. J අක්ෂරයෙන් දැක්වෙන කැටයම කුමන යුගයකට අයත් ස්ථානයකින් හමු වේද? මේ කැටයම ඉතා ප්‍රසිද්ධ ලී කැටයමක්. මෙය හඳුන්වන්නේ මල්ලෝපොර කැටයම නමින්. ලංකා ඉතිහාසය අධ්‍යයනය කරන විට අපට හමු වෙනවා ඉතා අලංකාර ලී කැටයම් තිබෙන දේවාලයක්. ගම්පොළ යුගයේ රජ කළ 3 වන වික්‍රමබාහු රාජ්‍ය කාලයේදී ඉදි කළ දේවාලයක් විදියට තමයි සැලකෙන්නේ. ඇම්බැක්කේ දේවාලය. මෙම මල්ලෝපොර කැටයම ඇම්බැක්කේ දේවාලයේ ලී කණුවක ඇති කැටයමක්. චිත්‍ර ප්‍රශ්න පත්‍රයේ අවසාන ප්‍රශ්න 5 තරමක් සුවිශේෂ ආකාරයකට තමයි සකස් කරන්නේ. පින්තූරයේ දී ඇති නිර්මාණය හඳුනාගෙන එහි කලාත්මක අගය විග්‍රහ කරන පරිදි අර්ථවත් වාක්‍ය 5ක් ලිවිය යුතු වෙනවා. ඔබ ඉගෙනගත් විශේෂ කලා නිර්මාණයක් පිළිබඳව ඔබට තිබෙන පුළුල් අවබෝධය පරීක්ෂා කිරීමක් තමයි මෙහිදී සිද්ධ වෙන්නේ. මේ දී ඇති චිත්‍රය හඳුනා ගන්න ඔබට පුළුවන්ද? ලංකාවේ ඊතා ප්‍රසිද්ධ චිත්‍රයක්. වඩුවාගේ ගෙදර නම් චිත්‍රය. මේ චිත්‍රය හැඳින්වීමට රැකියාව අහිමි වූ වඩුවා විරැකියාව යන නම් භාවිතා කරලා තියෙන්නේ ඇයි කියලා තේරුම් ගන්න බෑ. පාසල් පෙළපොතේ තියෙන්නේත් විරැකියාව කියලයි. මේ චිත්‍රය බිහි වූ අතීතයේ ලාංකික සමාජය තුළ වඩු කාර්මිකයන් රැකියාව කළේ ගෙදර ඉඳලා. රැකියාව අහිමි වෙනවා කියලා එකක් නැහැ. අනික වඩු කාර්මිකයෙකුට රැකියාව අහිමි වුණාමයි කියලා හිතමු. ඒත් ඔහුට වැඩ නැතිව යනවාද? ඒ නිසා දරුවනි තොරතුරු පාඩම් කරන්නේ නැතුව මේ චිත්‍රය බිහි වුණු සමාජ පසුබිම පිළිබඳව අධ්‍යයනය කරන්න. නිර්මාණයක් පිටුපස බොහෝ දේවල් තිබෙනවා. ඒවා දකින්න ලැබෙන්නේ අධ්‍යයනය කළොත් පමණයි. දැන් අපි බලමු මේ චිත්‍රය පිළිබඳව අසා ඇති ප්‍රශ්න මොනවද කියලා. 36 ප්‍රශ්නය. ස්ථානය හා ශිල්පියා. මේ චිත්‍රය නිර්මාණය කළේ
මුදලිඳු ACGS අමරසේකර නම් ශිල්පියා විසින් ඉංග්‍රීසි පාලන කාලයේදී ඉංග්‍රීසින් විසින් හඳුන්වා දුන් යුරෝපීය චිත්‍ර කලාව ඉගෙන ගන්න ලැබුණේ බොහෝසත් පවුල්වල අයට පමණයි. ACGS අමරසේකර ශිල්පියාත් බොහෝසත් පවුලක කෙනෙක්. මේ ප්‍රශ්නයේ ස්ථානය කියලාත් තියෙනවා. ස්ථානය කිව්වේ මේ චිත්‍රය දැන් තියෙන්නේ කොහෙද කියන එක. මේ චිත්‍රය දැන් තියෙන්නේ කොළඹ ජාතික කලාගාරයේ කලා භවන කියලත් හඳුන්වන තැන. මේ කලා භවන හදන්න දායක වුණෙත් ඔහුම තමයි. මේ ප්‍රශ්නයේ කරුණු දෙකක් අහලා තිබුණට එක කරුණක් ලිව්වත් ඇති. එය වාක්‍යයක් ලෙස ලිවිය යුතු වෙනවා. 37 ප්‍රශ්නය. තේමාව. මෙයින් අහන්නේ මේ චිත්‍රයේ නිරූපණය වන දේ කුමක්ද කියලා. බොහෝ විට චිත්‍රයේ මාතෘකාව ලියන්නත් පුළුවන්. මාතෘකාවෙන් පෙන්වන්නේ චිත්‍රයේ ඇඳලා තියෙන දේ නිසා. නමුත් එය වාක්‍යයක් ලෙස ලිවීම වැදගත් වෙනවා. ඊළඟට අපි ගමු 39 ප්‍රශ්නය. සංරචනය. සංරචනය කිව්වහම මේ චිත්‍රයේ රූප ගොනු කරලා තියෙන ක්‍රමය මොන වගේද කියන එක තමයි අපි ඉදිරිපත් කරන්න ඕන. චිත්‍රයේ රූප ගොනු කරලා තියෙන්නේ ස්වභාවික ක්‍රමවේදයට අනුවයි. එනම් පර්යාලෝකය සිද්ධාන්තයට අනුවයි. හොඳින් බලන්න. චිත්‍රයේ රූප සියල්ලම ගොනු කරලා තියෙන්නේ පෙරබිම තුල. එනම් ඉදිරියෙන්මයි. එතනින් එහා කිසිම දෙයක් චිත්‍රයේ නිරූපණය කරන්නේ නැහැ. ජනේලයේ තිරයකින් ආවරණය කර ඇති නිසා ඈත පසුබිමක් පෙන්වන්නෙත් නැහැ. පර්යාලෝකයේ අනුව පෙරබිමේ නිර්මාණය කර ඇති අවකාශය තුල රූප සියල්ලම ගොනු කරලා තියෙනවා. මේ තේරුම් ගැනීම හා අවබෝධය තුල තමයි ඔබ වාක්‍යයක් විදියට එය ඉදිරිපත් කරන්න ඕන. ඊළඟට අපි ගමු 38 ප්‍රශ්නය. වර්ණ භාවිතය. ඔබට පේනවා මේ ප්‍රශ්න පත්‍රයේ නිරූපිත චිත්‍රයත් තරමක් අඳුරුයි. මේ චිත්‍රය ඡායාරූපගත කළාම තරමක් අඳුරු විදියට තමයි නිරූපණය වෙන්නේ. එයට හේතුව මේ චිත්‍රය සඳහා භාවිතා කරලා තියෙන වර්ණවල දීප්තිමත් බව අඩුයි. නිවස ඇතුලේ යොදලා තිබෙන්නේ අඳුරු පරිසරයක්. නිවස ඇතුළට ආලෝකය එන එකම ජනේලියත් තිරයකින් ආවරණය කරලා තියෙන්නේ. එයි මේ ආලෝකය අඩු කරලා තියෙන්නේ. ඔවුන්ගේ ජීවිතවල ඇති දුක්බර අඳුරු ස්වරූපය පෙන්වන්න. ඉදිරියෙන්ම තිබෙන රූප දෙකට තරමක ආලෝකයක් යොදලා තිබුණත් එහි අඳුරු බව පෙනෙනවා. මේ වගේ ලක්ෂණ යුරෝපීය තාත්විකවාදී චිත්‍ර කලාවේදී කියරස්කියුරෝ යන නමකින් හඳුන්වනවා. ඉතින් මේ අදහස කොහොමද අපි ලියන්නේ? චිත්‍රයේ මාතෘකාවේ ප්‍රකාශනයට ගැලපෙන ලෙස තරමක අඳුරු වර්ණමාලාවක් යොදා ඇත. චිත්‍රය තුළ අඳුරු නිහඬ හා දුක්බර ස්වරූපයක් මතුවන ලෙස වර්ණ යොදා ඇත. මේ වගේ එක එක විදියට මේ වාක්‍යය ලිවිය හැකියි. ඊළඟට ගමු 40 ප්‍රශ්නය. භාව ප්‍රකාශනය. මෙයින් හඳුන්වන්නේ චිත්‍රයේ හැඟීම් ප්‍රකාශනයයි. මේ චිත්‍රයේ රූප සංරචනයත් වර්ණ භාවිතයත් දෙකම චිත්‍රයේ හැඟීම් ප්‍රකාශනයට අතිශය වැදගත් වෙලා තියෙනවා. බලන්න මෙහි ප්‍රධාන රූප දෙක. දෙන්නම ඉන්නේ බිම බලාගෙන. එක ළඟ හිටියත් හුදකලා චරිත විදියට. චිත්‍රයේ වම් පස ඇඳක වැතිරී සිටින තවත් කෙනෙක් පෙන්වනවා. හුදකලා චරිතයක් විදියට. ආදරය සෙනෙහස පෙන්වන ජීවී චරිතයක් විදියට චිත්‍රය තුල පෙන්වන්නේ පූසා පමණයි. නමුත් පූසා චිත්‍රය තුල ප්‍රධාන චරිතයක් නෙමෙයි. එම නිසා චිත්‍රය තුලින් මතුවෙන්නේ හුදකලා පාළු අඳුරු ස්වරූපයක්. ඒක තමයි මේ චිත්‍රයේ බිහි වූ කාලයේ ග්‍රාමීය වඩු කාර්මිකයෙකුගේ ජීවිතයේ පසුබිම් ස්වරූපය. කොහොමද මේ අදහස ලියන්නේ? ඔවුන්ගේ ජීවිතවල අඳුරු දුක්බර ස්වරූපයක් චිත්‍රය තුලින් මතු කර ඇත. මේ වගේ ලිවිය හැකියි. නමුත් ඔබ මේ අදහස් ලියන්න ඕන පාඩම් කරලා නෙමෙයි. නිර්මාණය ගවේෂණය කිරීමෙන් ලබා ගන්නා අවබෝධය අනුවයි.